Hey there, welcome to IELTS with Creation. අද මගෙන් ගොඩක් අය මේ අලුතෙන් එන ස්ටුඩන්ට්ස්ලා විශේෂයෙන් අහපු දෙයක් ගැන මම ඔයගලන්ට කතා කරන්න යනවා. ගොඩක් අය මගෙන් අහනවා ඔයාට මම එනකොටම මගේ බෑන්ඩ් එක චෙක් කරලා කියන්න පුළුවන්ද? මම ඉන්නේ බෑන්ඩ් කීයද කියලා. ඊට පස්සේ මට මේ බෑන්ඩ් එකට යන්න කෝස් එකෙන් පස්සේ පුළුවන් කියන එක. right. මම මෙහෙම කියන්නම්. දැන් IELTS කියන සිලබස් එක කියන්නේ සබ්ජෙක්ට් එක කියන්නේ ඒ එක්සෑම් එක අරගෙන බැලුවාම ඒකේ තියෙන knowledge එක ඔයාලා ගොඩක් අය ගාව තියෙනවා එනකොටම නැත්තේ නෑ. හැබැයි ඒවත් නැති අයත් එනවා. ඔයගොල්ලෝ දන්නවද ඉංග්‍රීසි කියන විෂයට අත ගහන්නම බැරි තරම් knowledge එකක් නැති අයත් IELTS කරන්න එනවා. කරන්න වෙනවනේ ඒගොල්ලන්ට වීසා එකට. එතකොට මේ වගේ දැන්වලදී මොකද්ද කරන්නේ? ඉතින් මම එච්චර දේවල් කතා කරන්න ඕනේ මම කියන්න මගේ ක්ලාස් එකේදී මම ඔයගොල්ලන්ට කොහොමද මේක කරන්න කියන එක. පළවෙනියට ඔයගොල්ලෝ ආවහම මම ඔයගොල්ලන්ට සාමාන්‍ය පොඩි ඉංග්‍රීසි knowledge එකක් චෙක් කරනවා. ඔයාගේ grammar ගැන, ඔයාගේ vocabulary ගැන සහ ඔයාගේ spoken familiarity කොච්චර fluent කියන එක ගැන. ඉතින් මේක බලලා මම ඔයාට කියනවා ඔයා ඉන්න level එක මේක. මේ වගේ වෙලාවක ඔයා exam එක කළොත් මේ ප්‍රමාණය වෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි ඔයාගේ ඇත්තම තත්ත්වය. මොකද IELTS කියන්නේ reading, listening, writing, speaking කියලා modules 4ක හදසයක් කියන්නේ ලොකු ප්‍රමාණයක සිලබස් එකක් කවර් වෙන එක්සෑම් එකක්. ඉතින් ඒක නිසා මම හැමතිස්සෙම කියනවා ඔයා ඉන්නේ මේ ලෙවල් එකේ. ඒක නිසා ඔයා ආව ගමන් මම ඔයාට දෙන දේවල් ඔයාට දෙන හෝම්වර්ක් ඔයා ලස්සනට ෆෝල්ඩ් එකක් හදලා ඒක සේව් කරගන්න. මොකද ඊට පස්සේ සති දෙකක් විතර ගියාට පස්සේ ඔයා ලියන ඒවා ඔයා කතා කරන ඒවා ආපහු සේව් කරලා ඔයාටම චෙක් කරලා බලන්න පුළුවන් ඔයා හිටියේ කොතනද දැන් ඉන්නේ කොතනද කියන එක. right. ඒ ඔයාට සිලබස් එක සම්පූර්ණයෙන් දීලා ඉවරුනාට පස්සේ මම ඔයාට පළවෙනි ටෙස්ට් එක කරනවා. අන්න එතකොට මම ඔයාට කියනවා ඔයාගේ ලෙවල් එක මේක කියලා. එතකොට මේක අපේ ක්ලාස් එක යන විදිහ. ඉතින් පළවෙනි සති 3න් වගේ අපි සාමාන්‍ය සිලබස් එකක් දීලා ඉවර කරනවා. ඒ සති 3 සිලබස් එක ඉවරුනාට පස්සේ ඊට පස්සේ අපි ඔයාලට ටෙස්ට් එකක් තියෙනවා. ඒ ටෙස්ට් එක යන අතර ඔයා හොඳට හෝම්වර්ක් කරලා පදම් වෙලා ඉන්නේ. එතකොට ඒ වෙලාවේ අපි හිතමු ඔයාට බෑන්ඩ් 6.5 ඕන කෙනෙක් කියලා. ඔයින් බෑන්ඩ් 5.5 නම් අන්න ඊට පස්සේ මාසේ ඔයාට සතියෙන් සතිය අපි දෙනවා එක්සර්සයිසස් ඔයාගේ අඩුපාඩු ඉන්ඩිවිජුවලි ඇසස් කරලා ඔයාට කියනවා මේ අඩුපාඩුව තියෙනවා. හරි අපි ඒකට මේ වැඩ ටික කරමු මේ ස්ට්‍රැටජිස් යූස් කරන්න කියලා. අන්න ඒ වෙලාවේ ඔයාට පුළුවන් 5.5 6 to 6.5 අන්න ඒ වගේ ස්ටෙප් බයි ස්ටෙප් ඔයාගේ ඔයාගේ අවශ්‍ය බෑන්ඩ් එකට ඔයාගේ ටාගට් එකට යන්න. එහෙම නැතුව ආව ගමන් මං ඉන්නේ 5. හරි ක්ලාස් එක කරලා ඉවරයි මාස 2කින්. ඊට පස්සේ ඔයා මම ඉන්නේ දැන් හරි මගේ 6. ඊට පස්සේ එක්සෑම් එකට ගියාම ওই දෙකෙන් එකක්වත් නැහැ. 4.5 ඒ වගේ වෙන්නේ හදිස්සි.